සුබ දවසක් වේවා සිලෝන් ට්‍රේල්ස් නරඹන ඔබට. ඔන්න අද අපි අලුත් ගමනක් යන්න යනවා. මේ විදිහට අද අපි අපේ ගමන ආරම්භ කරා. අපි යනවා අලි බලන්න හුරුළු ඉකෝ පාක් එකට. මේ විදිහට ජීප් එකක නැගලා අපි හබර්ණ නගරය පහු කරා. හබර්ණ නගරය පහු කරලා ත්‍රිකුණාමල පාරේ ටික දුරක් ගියාම හුරුළු ඉකෝ පාක් වනෝද්‍යානය හම්බ වෙනවා. මේ වනෝද්‍යානයේ තමයි අද අපි සෆාරිය සඳහා තෝරගත්තේ. මේ තමයි හුරුළු ඉකෝ පාක් ප්‍රධාන පිටුම. මෙතන ඇතුළට ගිහිල්ලා ඒ වනෝද්‍යානයට යන්නදී ටිකට් ලබා ගත්තන් පස්සේ ටික වෙලා ඒ ආහාරය කරගෙන සෆාරි ජීප් එකක් වනෝද්‍යානයට ඇතුළට යන්න අපේ කණ්ඩායම ජීවිත කීපයකින් විවිධ සමහර පාර්කයකට ගත්තා. එදා දවසේ ගොඩක් රස්මී දවසක්. ඒ වගේම සිරිපොද වැස්සක් ගිය නිසා අපේ ගමන පහසු වුණා. දුවිල්ලෙන් තොරව යන්නත් හැකියාව ලැබුණා. ටිකට් එක චෙක් කරාට පස්සේ පාර්ටි එක දැන් අවසර අපිට ලැබුණා. මෙතන පස්සේ අපි කිලෝමීටර් 15කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනෝද්‍යානයේ ඇතුලේ සංචාරය කරනවා. මේ විදිහට තරමක් දුෂ්කර මාර්ගයක තමයි යන්න තිබුණේ. එදා උදේ ගැස්සෙන් තරමක් සෞම්‍ය පරිසරයක් තමයි තිබුණේ. බොහොම ලස්සන කොළ පාටක් අපිට ලැබුණා. අපේ වාහන දෙක මේ විදිහට ඉස්සරහට ඔන්න එකවරම වාහන පෙළ නතර වුණා. බලද්දි මෙන්න අලි රංචුවක්. අපි මේ විදිහට ටික වෙලාවක් ඔවුන් දිහා බලන් හිටියා. මේ තමයි අද දවසේ අපිට ඉස්සල්ලාම හම්බුණ අලි රංචුව.
මේ විදිහට අලින්ගේ ළඟටම ගියා. මෙතන අලි 10 දෙනෙක් විතර හිටියා. ඒ අලිත් බලලා අපි තවත් ඔන්න වනෝද්‍යානයේ ඇතුළට යන්න පටන් ගත්තා. ගොඩක් අලි අපේ වාහන ළඟටම එනවා. හැබැයි තරමක් බයත් හිතෙනවා. සමහර තැන්වලදී අපි යන පාරත් අහුරගත්තා. ඒ වගේ වෙලාවට ඉතින් අලි යනකම් අපිත් බලන් ඉඳලා අපේ ගමන ගියා. ඈතින් පේන කන්දත් මීදුමත් එක්ක හරිම ලස්සනයි. මේ හරියත් තරමක් වෙනස් පරිසරයක්. මේ විදිහට පුංචි කඳු ගැටියකුත් පහු කරගෙන තවත් ඔන්න අපි වනෝද්‍යානයේ ඇතුළට ගියා. පැහැලා තිබුණ නිසා මේ විදිහේ පාරේ තැනින් තැන වතුර රැඳිලා තිබ්බා. ඒ හින්දා තරමක් මඩ වෙච්ච තැනුත් අපිට හම්බ වුණා. වනෝද්‍යානයට යනවනම් උදේම යන්න ඕනේ.
එතකොට තමයි සත්තු ගොඩක් අපිට දකින්න හම්බ වෙන්නේ. මේ විදිහට ඔන්න වනෝද්‍යානයේ ඉදි කරලා තිබුණු වැවත් පහු කරා. වැව ළඟත් බොහොම ලස්සනයි. හැබැයි මේ එක තැනකදීවත් අපිට බහින්න නම් අවසරයක් ලැබෙන්නේ නැහැ. ඔන්න මේ හරිය පහු කරලා තවත් ඉස්සරහට යද්දී අපි දැක්ක ඈතින් අලියෙක් ඉන්නවා. මේ තමයි බැලුම්ගල හුරුළු ඉකෝ පාක් වල තියෙන view point එක. මේ view point එකේදී අපිට බැහැලා කඳුමුදුන්ට යන්න හම්බ වෙනවා. ඒ වගේමයි මේ තියෙන අට්ටාලට නැගලා මේ වටේම හරිම ලස්සනට බලන්න පුළුවන්. ගොඩක් ඈතට ලස්සනට පේනවා. අපිත් මේ විදිහට මේ කන්ද නැගලා පැය භාගයකට වඩා වැඩි කාලයක් අපි එහි රැඳිලා මේ වටපිටාව බැලුවා. view point එකෙන් බැහැලා අපි නැවත යන්න පිටත් වුණා. ටික දොරක් යද්දී අපිට මෙන්න මේ පවුල හම්බ වුණා. මෙතන ඉන්නවා තුන්පැත් රයන. මේ අය ළඟටම ගිහිල්ලා අපි ගොඩක් වෙලා හිටියා.
මේ විදිහට ලොකු වෙලාවක් අපි මේගොල්ලෝ දිහා බලන් හිටියා. එතකොට ඔන්න නොදැනීම අපේ ළඟටම ආවා. මේ තමයි අලින්ගේ සමීපම දර්ශන ටික. මේ විදිහට අලි ළඟට එද්දී නම් ටිකක් බයත් හිතුණා. අපේ වාහනේ ළඟින්ම මේ විදිහට ගියා. අපි හිටපු වාහනේ මේ විදිහට ටිකක් ඉස්සරහට ගියා. මොකද මේගොල්ලන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න ඕන හින්දා සහ ඒගොල්ලොන්ගේ අපේ භූමියක අපි ගිහිල්ලා ඉන්න හින්දා අපිත් ටිකක් කල්පනාවෙන් ඉස්සරහට ගත්තා. මේ අලියා මෙහෙම බලාගෙන ඉඳලා එකපාරම අපේ වාහනයට පහර දුන්නා. ඒ වෙලාවෙ නම් ගොඩක් බය හිතුණා. හැබැයි ඒ සෆාරි ජීප් එකේ රියදුරාගේ දක්ෂතාවයේ මත එයා අලියව කැලේට එළෙව්වා. ඒ වගේම අපිට කරදරයක් වුණේ නැහැ. මේ තමයි ඒ පහර දෙන අවස්ථාව. ඒ වගේ අවදානම් තත්ත්ව සෆාරි යද්දී අපිට තියෙනවා. හැබැයි ඉතින් හරිම විනෝදයි.
අලුත්ම අත්දැකීම. මේ විදිහට සෑහෙන දුරක් එදවලා තමයි අපි ආපහු යන්න පිටත් වුණේ. පැය 3ක් විතර කාලයක් අපි උරුළු ඉකෝ පාක් වනාන්තරයේ ඇතුළේ ඉඳලා මේ විදිහට කැලෙන් එළියට යන්න යනවා. මේ ගමන නම් හරිම විනෝදයි. හරිම අලුත් අත්දැකීමක් අපේ ජීවිතවලට එකතු වුණා. මේ විදිහට නැවතත් අපි හබර්ණ ත්‍රිකුණාමල පාරට වැටුණා. එතෙන් ඉඳලා අපේ වාහන තිබුණා හබර්ණ නගරය දක්වා නැවත වාරයක් සෆාරි ජීප් වලින් ගියා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. නැවත වාරයක් අලුත් වීඩියෝ එකකින් එකතු වෙන්න. ඔබට සුබ දවසක් වේවා.